විදුලි බිලට ඇණයක් ගහමු. රහස් 20ක්. ආයිබෝවන් හැමෝටම. මේ දවස්වල අපේ රටේ හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ තමයි අහස උසට නගින විදුලි බිල. ගොඩක් අය කරන්ට් එක ඉතුරු කරන්න කියලා ලයිට් නිවාගෙන අඳුරේ ඉන්නවා. හැබැයි ඇත්තටම බිල වැඩි වෙන්නේ අපි නොහිතන තැන්වලින්. අද මම SL ස්කිල් මාස්ටර් විදිහට ඔයාලට කියනවා විදුලි බිල 50%කින් විතර අඩු කරගන්න පුළුවන් ප්‍රායෝගික තාක්ෂණික රහස් 20ක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට ලබන මාසේ ඉඳන් වෙනස පෙනෙයි. විදුලි බිල අඩු කරගන්නා ප්‍රායෝගික ක්‍රම 20 විස්තර සහිතව. ෆ්‍රිජ් එකේ ඩෝ ගෑස්කට් එක පරීක්ෂා කිරීම. රබර් පටිය බුරුල් නම් ඇතුලේ තියෙන සීතල එළියට යනවා. එතකොට ඇතුලේ උෂ්ණත්වය පාලනය කරන්න කොම්ප්‍රෙසර් එක දිගටම ඇඩ කරනවා. මේක චෙක් කරන්න දොරට කොලයක් තියලා වහන්න. කොලය ලෙහෙසියෙන් ඇදලා ගන්න පුරුවන් නම් ගෑස්කට් එක අවුල්. AC එක 26 සෙල්සියස් උෂ්ණත්වයේ තැබීම. ලංකාවේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය 30-32 සෙල්සියස් නිසා 26 සෙල්සියස් කියන්නේ සුව පහසු මට්ටමක්. 18 සෙල්සියස් දැම්මොත් ඒ මට්ටමට එන්න කොම්ප්‍රෙසර් එක පැය ගණන් උපරිම ධාරිතාවෙන් වැඩ කරනවා. මේ නිසා කොම්ප්‍රෙසර් එකට පැය ගණන් උපරිම ධාරිතාවෙන් වැඩ කරන්න සිදුවේ. අයන් එක එකවර භාවිතා කිරීම. අයන් එක රත් වෙන්න තමයි වැඩිම විදුලියක් යන්නේ හීටින් එලිමන්ට් එකට. දිනපතා ඇඳුම් එක බැගින් අයන් නොකර සතියටම අවශ්‍ය ඇඳුම් එකවර අයන් කිරීමෙන් රත් වීමට යන විදුලිය ඉතුරු කරගත හැකියි. උපකරණ ස්ටෑන්ඩ් බයි මෝඩ් එකෙන් ඉවත් කිරීම. TV, සෙටප් සහ කම්පියුටර් රිමෝට් එකෙන් පමණක් නිවා දැමූ විට එහි ඇතුළත පරිපත සර්කිට්ස් දිගටම වැඩ කරයි. මෙය වැම්පයර් පවර් ලෙස හඳුන්වන අතර මාසික බිලට යුනිට් කිහිපයක් නිකරුණේ එකතු කරයි. පරණ බල්බ් වෙනුවට LED භාවිතය. පරණ වොට් 60ක බල්බ් එකක් වෙනුවට වොට් 9ක LED බල්බ් එකක් දැමීමෙන් එකම ආලෝකය 80%ක අඩු විදුලියකින් ලබාගත හැකියි. ෆ්‍රිජ් එකේ පිටුපස නිසි වාතාශ්‍රය. ෆ්‍රිජ් එක පිටුපස ඇති කන්ඩෙන්සර් කොයිල් එක රත් වූ විට තාපය පිට කිරීමට වාතය අවශ්‍යයි. බිත්තියට හේතු කර තිබුණොත් තාපය පිට නොවි කොම්ප්‍රෙසර් එකට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. පීක් අවර්ස් මගහැරීම. සවස 6:30න් 9:30. මේ කාලේ විදුලි ඉල්ලුම වැඩි නිසා ඇතැම් ගාස්තු ක්‍රම යටතේ ඒකකයක මිල වැඩි. වතුර මෝටර්, වොෂින් මැෂින් වැනි ලොකු උපකරණ මේ වෙලාවට භාවිතා නොකරන්න. රයිස් කුකර් එකේ වෝම් මෝඩ් එක. බත් ඉවුණු පසු ස්විචය ඉබේම වෝම් එකට වැටේ. පැය ගණන් මෙසේ තැබීමෙන් හීටරය දිගටම වැඩ කරන නිසා විශාල විදුලියක් වැය වේ. ඉවුණු ගමන් ප්ලග් එක ගලවන්න. ඉන්වර්ටර් තාක්ෂණයට මාරුවීම. ඉන්වර්ටර් AC සහ ෆ්‍රිජ් වල කොම්ප්‍රෙසර් එක අවශ්‍යතාවය අනුව වේගය පාලනය කරයි. සාමාන්‍ය උපකරණවලට වඩා 40%ක් 100%ක් මේන් විදුලිය ඉතුරු වේ. වොෂින් මැෂින් එකේ ධාරිතාව. රෙදි කිහිපයක් සඳහා මැෂින් එක ක්‍රියාත්මක නොකර එහි નિયમિત බර ෆුල් ලෝඩ් පිරණ තෙක් රෙදි එකතු කර සේදීමෙන් වාර ගණන අඩු කරගත හැකියි. ජනේලය වලට තිර රෙදි භාවිතය. දවල් කාලයේ දැඩි හිර රශ්මිය කාමරයට උලට ඒම වැළැක්වූ විට කාමරේ සීතල රැකෙන අතර ෆෑන් හෝ AC දැමීමට ඇති අවශ්‍යතාවය අඩුවේ. කම්පියුටර් මොනිටර් එක නිවා දැමීම. පරිගණකයෙන් මදකට ඉවත්වන විට මොනිටර් එක නිවා දාන්න. CPU එකට වඩා වැඩි විදුලියක් මොනිටර් එකේ තිරයට වැය වේ. ඉලෙක්ට්‍රික් කෙටල් භාවිතය. තේ කෝප්පයකට අවශ්‍ය නම් ඒ ප්‍රමාණය පමණක් රත් කරන්න. වැඩිපුර වතුර රත් කිරීම යනු විදුලිය අපතේ යැවීමයි. සීලිං ෆෑන් එකේ දූවිලි ඉවත් කිරීම. පංගතාලවල දූවිලි බැඳුණු විට වායු ප්‍රතිරෝධය වැඩි වී මෝටරයට වැඩි බලයක් යෙදවීමට සිදුවේ. මෙය මෝටරය රත් වීමටත් විදුලිය වැඩිපුර වැයවීමටත් හේතුවක් වේ. ගීසර් හොට් වෝටර් ෂවර්. ස්නානයට කිරීමට විනාඩි 10කට පෙර පමණක් ස්විචය දමන්න. ස්නානය කර අවසන් වූ වාසනින් නිවා දමන්න. එය දිගටම දමා තැබීමෙන් ජලය රත් කර තැබීමට හීටරේ වරින් වර වැඩ කරයි. ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය. හැකි සෑම විටම ජනේල විවෘත කර තැබන්න. එවිට දවල් කාලේ විදුලි බල්බ් සහ පංක භාවිතය අවම කරගත හැකි. ෆෝන් චාර්ජර්ස් ගලවා තැබීම. ෆෝන් එක චාර්ජ් වී අවසන් වූ පසුද චාර්ජරය ප්ලග් එකේ තිබී නම් ඉතා සුළු විදුලි ප්‍රමාණයක් නෝ ලෝඩ් පවර් වැය වේ. වෝටර් ලෙවල් කන්ට්‍රෝලර්, ෆ්ලෝට් ස්විච්. වතුර ටැංකිය පිරි ඉතරියාම වැළැක්වීමට ස්වයංක්‍රීය ස්විචයක් හයි කරන්න. එවිට නිකරුණේ වතුර මෝටරය වැඩ කරන කාලේ ඉතුරු වේ. AC ෆිල්ටර් එක පිරිසිදු කිරීම. ෆිල්ටර් එකේ දූවිලි පිරුණුහාම වාතය ඇද ගැනීමට අපහසු වී AC එකේ එෆිෂියන්සි එක අඩු වේ. මාසකට වරක්වත් මෙය පිරිසිදු කිරීම අනිවාර්යයි. ෆ්‍රිජ් එකට රත් වූ ආහාර නොදැමීම. පිසූ ආහාර නිවෙන තෙක් පිටත තබා පසුව ෆ්‍රිජ් එකට දමන්න.
රත් වූ ආහාර දැමූ විට ඇතුළත උෂ්ණත්වයේ ඉහළ යන නිසා කොම්ප්‍රෙසර් එකට වැඩි වේලාවක් වැඩ කිරීමට සිදුවේ. ඉතින් මේ වගේ වටිනා තාක්ෂණික රහස් එකක්වත් මගේ අරගන්න එපා. දැන්ම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඒ අයිනේ තියෙන සීන්නුව bell icon click කරලා තියන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලගේ පහුගිය මාසේ බිල කීයද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා කරන්න. ජය වේවා හැමෝටම. මම ඔබේ SL Skill Master.